Hi, welcome to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද කස්ටඩ් පුඩින් එකක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. අපි මුලින්ම බලමු පුඩින් එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම සීනි, කස්ටඩ් පුඩින් පවුඩර්. මම මෙතන කිරි පිටිත් එකතු කරලා තියෙනවා. ඒක අවශ්‍යම නැහැ. මුලින්ම අපි කරන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන කස්ටඩ් පුඩින් පවුඩර් එක හොඳට කැටි නැති වෙන්න දිය කරගන්න ඕනේ. මම දැන් ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටිකක් අරගෙන මේක හොඳට දිය කරගන්න තමයි යන්නේ. කැටි හිතින් නැති වෙන්න හොඳින් දිය කරගන්න. මේ තියෙන්නේ මම දිය කරගත්ත කස්ටඩ් පුඩින් මිශ්‍රණය. හරි, මම දිය කරගෙන ඉවරයි. මම ගත්තේ මෝතා කස්ටඩ් පවුඩර් එක. දැන් ඔයාලට පේනවා හොඳට දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊතුරු කිරි ටික අපි භාජනයකට දාලා මීඩියම් හීට් එකේ රත් වෙන්න දෙන්න ඕනේ. ඒකටම මම සීනි ටිකත් එකතු කරා. සීනි මේස හැඳි 5ක් වගේ තමයි මම පාවිච්චි කරේ. සීනි ටික හොඳට දිය වෙනකන් මේ විදියට හැඳි ගන්න. ඊට පස්සේ අපේ කස්ටඩ් පුඩින් මිශ්‍රණය ඒකට දාගන්න ඕනේ. ඉතින් හොඳට හැඳි ගා ගන්න. මෙන්න මේ විදිහට විනාඩි 2-3ක් හැඳි ගන්න. මේ විදිහට බුබුලු දාගෙන එනකොට නියම පදම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ලිප ඕෆ් කරගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. එතකොට භාජනයේම සෙට් වෙන්න බලනවා. දැන් මම මිශ්‍රණය ලිපෙන් බාගෙන මේ විදියට භාජනයකට දාගන්නවා. මම බටර්වත් තෙල්වත් පාවිච්චි කරලා නැහැ මේ භාජනවල. ඉතින් ඔයාලත් මේ විදිහට කස්ටඩ් පුඩින් එක හදලා බලන්න. අවශ්‍ය නම් ඔයාලට මේක ශීතකරණයේ සෙට් වෙන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට සෙට් වෙන්න දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත කස්ටඩ් පුඩින් එක. ඉතින් මේක සෙට් වුණාට පස්සේ භාජනයක් අරගෙන අනිත් අත හරවලා ඔයාලට ලස්සනට මේක පිළිගන්වන්න පුළුවන්.